Hi, good morning යාළුවනේ. අද අද නම් කොළඹට මුළු කොළඹම යට කරගෙන වහින්න අද ලොකු වැස්සක් තියෙන වෙලාව. උදේ ඉඳලා ඊයේ රෑ ඉඳලා එක දිගට වහිනවා. දැන් ඉන්නේ මොරටුව ස්ටේෂන් එකේ ඉන්නේ. දැන් මාර වැස්සක් වහිනවා. ගොඩක්ම උඩටම වහිනවා. මිනිස්සු වැඩට යන්න වැස්සේ ඉන්නවා ට්‍රේන් එකක් එනකන්. ඉතින් මාත් මගේ වැඩ කරන තැනට යන්න හදන්නේ. මාර විදියට වැස්සක් එනවා. මේක එහා පැත්තෙන් තියෙන්නේ මුහුද. අහස තනිකර වැහි බලාකුලින් බර වෙලා තියෙන්නේ. يعني ඉර එළියක් වැටෙන ලකුණක්වත් අපිට පේන්නේ නැහැ. මේ විදිහට දවසම වහින්න ගත්තොත් එළියටවත් බහින්න බැරි වෙනවා. මිනිස්සුන්ට මොන වැඩක්වත් කරගන්න. මාර විදිහට වැස්සක්. මේ වැස්ස මං හිතන්නේ හැම තැනටම තියෙනවා. ඊයේ රෑ ඉඳලා හැම තැනටම වහිනවා වැස්සක් මේක. ඉතින් කොළඹට වහිනවා කියන්නේ කොළඹ ටිකක් ගොඩක්ම අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් වැස්ස ගමන් පොඩි කැලවල් ඊට පස්සේ පොඩි දේවල් ගොඩ දානවා. ඉතින් මම දැන් වැස්ස අස්සෙන් යන්නේ. ඉක්මනට රේල් පාර පැනලා යන්න හදද්දි කෝච්චියක් එන සද්දයක් ඇහෙනවා. පිටිපස්සෙන්ද බලමු කොයි පැත්තෙන්ද එන්නේ කියලා. කෝච්චියක් යනවා. ස්ටේෂන් එකේ නවත්තන්නේ බස් ට්‍රේන් එක. මම ආයෙත් යනවා. ඉතින් මගේ වැඩ කරන තැනට යනවා පහින්. රේල් පාර දිගේ චුට්ටක් පහින් ගිහිල්ලා ප්‍රධාන පාරට යන්න තමයි තියෙන්නේ. යනවා. ඇත්තටම තව දවල් වෙද්දි තව මීට වැඩිය වහින තත්ත්වයක් තමයි තියෙන්නේ නම් පේන විදිහට. කොහොම හරි අද දවසම කොළඹට වහිනවා. වෙන විදිහට මිනිස්සුන්ට වැඩට යන්න බෑ. ඉතින් පාරවල් වල වතුර කාණු ගොඩ දාලා පොඩි පාරවල් යට වෙලා එක ප්‍රශ්න. ඉතින් වැස්සහම ඊයේ රෑ ඉඳලා වහින වැස්සක් මේක. ඔයාලට තව චුට්ටක් ඉස්සරහට යනකොට පෙනෙයි පාරවල් යට වෙලා පාරවල් වල වතුර පිරීලා හරි අමාරු තත්ත්වයක්.
දැන් මම මේ යන්නේ ගාල් අපි දැන් මම රේල් පාරෙන් ප්‍රධාන පාරට ආවා. පේනවා වැහි කළුව. අර ඈත මේ පැල්පත් එහා පැත්තෙන් තියෙන මුහුද. ඒ පැත්ත රළු වෙලා තියෙන අර කළු වලාකුළු ඇවිල්ලා පාරවල් වල වතුර පිටලා යට වෙලා එක දිගට වහිනවා. ඉතින් අද දවසේ සම්පූර්ණ වැහිබර දවසක් මොරටුව ප්‍රදේශයේ සහ මුළු කොළඹටම වගේ අද දවසම වහිනවා.